මේ දෙසැම්බර් මාසේ අපි ඔබ කවුරුත් උත්සව සමයක් සඳහා ප්‍රවිෂ්ඨ වෙනවා. විශේෂයෙන් පුරවැසියෝ ආගමික කටයුතු වලදී දිවා රාත්‍රී නිවසින් බැහැර යන්නට පුළුවන්. ඒ වගේම විවිධ සංචාරයන් සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. විවිධ ප්‍රිය සංഭാෂණයන් සඳහා ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන්. අපි මහජනතාවට මතක් කරනවා ඔබගේ නිවස ඔබගේ ආයතනය ඔබගේ රැකිරක්ෂා කරන ස්ථානය හා ඒ අවට වපසරිය පිළිබඳව ඔබ ආරක්ෂා සහිතව ක්‍රියා කළ යුතුයි. මේ වන විටත් ඇතැම් නිවැසියන් මූල්‍ය ආයතන වෙනත් පුද්ගලික ආයතන මේ වන විට තමුන්ගේ එම ස්ථානවල ආරක්ෂාව පිළිබඳව ඉතාම වගකීමෙන් කටයුතු කරන බව අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ නමුත් ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම විශේෂ කාර්ය බලකාය ඒ වගේම ත්‍රවිධ හමුදාව මේ උත්සව සමයේ ඔබගේ ආරක්ෂාව සඳහා අපි සැලසුම් සූදානම් කරලා තිනවා. විශේෂයෙන් 2500කට අධික අමතර නිලධාරීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ඔබගේ ආරක්ෂාව සඳහා අපි සූදානම් කරලා තියෙනවා. අපි දන්නවා ඇතැම් නිවැසියන් ඒ වගේම ගෙහිමියන් ආයතන විශේෂයෙන් සමීප රූප දත්ත අපි කියන CCTV operations එහෙම නැත්නම් burglary alarms සංඥා පද්ධති ඒ වගේම ඇතැම් අවස්ථාවලදී අපි නිරීක්ෂණය කරනවා සමහර පුරවැසියන් තම නිවසෙන් දින දෙක තුනක් එළියට යනකොට යාබද නිවස දැනුවත් කර යැවීම. ඒක ඉතාමත්ම යහපත් ප්‍රවේශයක්. මොකද සොරසතුරු ආබාධයකට වඩා වෙනත් ආබාධයක් වෙනත් ආපදාවක් වුවකදී ඒ පිළිබඳව සහාය ගන්නට අපිට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ගමන් වාරයේ තුලදී ඔබ ආරක්ෂිත විය යුතුයි. ඔබගේ ආරක්ෂාව පිළිබඳව ඔබද සැලසුම් යුතුයි. ඒ වගේම අපි දන්නවා ඇතැම් පුරවැසියන් මේ වන විට තම ගමෙන් නගරෙන් පරිබාහිරව ඈතට සංචාරය යනවා. විශේෂයෙන් විනෝද චාරිකා විටකදී යන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවකදී පූජනීය සංචාරයන් සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඔබගේ වාහනය පිළිබඳව ඔබ අවධානයට ලක් කළ යුතුයි. මෙම වාහනය සුක්කානවර දෑතට ගන්න රියදුරු පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔහු බීමතට හුරු පුරුදු අයද. ඔහු මද්ද්‍රව්‍ය වලට හුරු පුරුදු අයද. මේ වාහනයේ යාන්ත්‍රික තත්ත්වය පිළිබඳ ඔබ දැනුවත්. එම නිසා මේ සියලු කරුණු කාරණා සටහන් කරගනිමින් තමයි ඔබගේ ගමනාන්තය ඊටම සාර්ථකව කරගෙන යන්නට අපි ශ්‍රී ලංකා පොලිසිය නැවතත් මතක් කරනවා. සමස්ත රටේ සංචාරක ගමනාන්තයන් 43ක් හඳුනාගෙන තියෙනවා. මේ සංචාරක ගමනාන්තයන් 43හිම ජීවිතාරක්ෂක කණ්ඩායමන් වැව් අමුණු ජලාශ සහ මුහුදු ආශ්‍රිතව ජීවිතාරක්ෂක පුහුණු කණ්ඩායම් යොදවලා තිනවා. නිසා අපිට වැතැම් අවස්ථාවකදී අපි පුන අවස්ථා කීපයකදී විශේෂයෙන් දිය ගිලීම් ජල රකුසාගෙන් බේරීම සඳහා ගනු ලබන ප්‍රයත්නයන් උත්සාහයන් පිළිබඳ මතක් කෙරුවත් ඇතැම් විශේෂයෙන් වැඩිහිටියන් දෙමව්පියන් මේ පිළිබඳ අවධානයට යොමු නොකර ඇති අවස්ථා අපිට නිරීක්ෂණය වෙනවා. ඒ නිසා නැවතත් ඔබට නුහුරු නුපුරුදු ජලාශ ආශ්‍රිතව ඔබ දිය නෑමෙන් වළකින්න. ඒ වගේම දජ පතාක දැන්වීම් පුරු මේ සියල්ලක්ම ඔබගේ ආරක්ෂාව සඳහා තහවුරු කරලා තියෙනවා. ඒ නිසා එම හැම පොලිස් අවස්ථාවකදී පොලිස් නිලධාරියෙකුගේ සහාය මඟ පෙන්වීම ලබා ගන්නට කියලාත් අපි මේ අවස්ථාවේදී මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමස්ත රටේ සංචාරක ගමනාන්තයන් 43ක් හඳුනාගෙන තියෙනවා. මේ සංචාරක ගමනාන්තයන් 43හිම ජීවිතාරක්ෂක කණ්ඩායමන් වැව් අමුණු ජලාශ සහ මුහුදු ආශ්‍රිතව ජීවිතාරක්ෂක පුහුණු කණ්ඩායම් යොදවලා තියෙනවා. නිසා අපිට වැතැම් අවස්ථාවකදී අපි පුන අවස්ථා කීපයකදී විශේෂයෙන් දිය ගිලීම් ජල රකුසාගෙන් බේරීම සඳහා ගනු ලබන ප්‍රයත්නයන් උත්සාහයන් පිළිබඳ මතක් කෙරුවත් ඇතැම් විශේෂයෙන් වැඩිහිටියන් දෙමව්පියන් මේ පිළිබඳ අවධානයට යොමු නොකර ඇති අවස්ථා අපිට නිරීක්ෂණය වෙනවා. ඒ නිසා නැවතත් ඔබට නුහුරු නුපුරුදු ජලාශ ආශ්‍රිතව ඔබ දිය නෑමෙන් වළකින්න. ඒ වගේම දජ පතාක දැන්වීම් පුරු මේ සියල්ලක්ම ඔබගේ ආරක්ෂාව සඳහා තහවුරු කරලා තියෙනවා. ඒ නිසා එම හැම පොලිස් අවස්ථාවකදී පොලිස් නිලධාරියෙකුගේ සහාය මඟ පෙන්වීම ලබා ගන්නට කියලාත් අපි මේ අවස්ථාවේදී මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 2025 වසරේ නත්තල් උත්සවය ආරම්භ වෙනවා. ඒ නිසා සියලුම ක්‍රිස්තු භක්තිකයන්ට අපි ලබන 25 වෙනිදාට ආරම්භ වන නත්තල් උත්සවයට වාසනාවන්ත සුබ නව නත්තලක් වගේම සුබ නව අවුරුද්දක් අපි ප්‍රාර්ථනා කරනවා. මෙම නත්තල් උත්සවය වෙනුවෙන් ඔබ දන්නවා සියලුම කතෝලික දේවස්ථාන සියලුම ආගමික වැඩසටහන් වලට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ ඉදිරි දින දෙක තුනකදී සමස්ත රටේ සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් පූජනීය මධ්‍යස්ථාන වලට ගොස් අදාළ මී සම්භාර පියතුමන්ලා ඒ වගේම ආගමික නායකවරුන් හමු වී මෙම ඉදිරි ආරක්ෂක වැඩසටහන් පිළිබඳ සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි තාම ගෞරවයෙන් මහජනතාවට මතක් කරනවා පොලිසිය විසින් මේ ඉදිරි දින කිහිපෙහිදී
කාලයේදී විශේෂයෙන් දේවස්ථාන ආරක්ෂාව ආගමික සිද්ධාස්තනවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන වැඩසටහන්වලදී ක්‍රියාත්මක වීමේදී මහජන සහාය අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි මහජන ආරක්ෂක කමිටු මේ ඉදිරි කාලය තුලදී පොලිසිය සමග උරෙන් උර ගැටිලා මේ ලබා දෙනු ලබන දායකත්වයටත් අපි ගෞරවනීය ස්තුති පුද කරනවා. විශේෂයෙන් සෑම දේවස්ථානයකම රථවාහන පරීක්ෂාව කිරීම, රථවාහන ගාල් කිරීම, ඒ වගේම රථවාහන පාලනය කිරීම, ඒ වගේම එන හැම දේවස්ථානයට එන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් පිළිබඳ පරීක්ෂා කිරීමටත් ඔවුන් පිළිබඳ අවධානයෙන් සිටීමටත් අපි හැම දෙනාගේම උදව් උපකාර සහ මඟ පෙන්වීම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය කොට්ටාශය විශේෂ මාධ්‍ය හමුවට ආරාධනා කිරීමෙන් පසු මෙහි සැපැමිණීම පිළිබඳ සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර සියලු දෙනාම තම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඔබ දන්නවා ළඟ උත්සව සමයක් එනවා. මේ උත්සව සමයේදී විශේෂයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයක් පිළිබඳව මේ වන විට පැමිණිලි වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙලා තියෙනවා. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කළ යුතුයි. ඔබ දන්නවා මේ වන විට බාල ළමා මහලු ආබාධිත මේ සියලු අයෙක් හැම විටකදීම මෙහි වින්දිතෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඊටම ගෞරවයෙන් මතක් කරනවා ඔබට සැක සහිත නෝට්ටුවක් පිළිබඳව ඔබට හිතට දැනුනොත් ඒ පිළිබඳව ළඟම ඉන්න පොලිස් ස්ථානයට ඔබ වාර්තා කළ යුතුයි. අද මම මේ අවස්ථාවේදී මා ළඟ තිබෙනවා රුපියල් 5000 නෝට්ටුවක්. මේ 5000 නෝට්ටුව මගේ දත්ත කීපයක් ඔබට මං දැනුම් දෙන්නම්. මේ 5000 නෝට්ටුව වැඩිමනත් ලෙස ව්‍යාජ ලෙස මුද්‍රණය වෙච්ච අවස්ථා 2024 වසරේ සහ 2025 වසරේ වාර්තා වෙනවා. ඔබ දන්නවා මේ 5000 නෝට්ටුව ඔබට සුපුරුදු ඔබට පුරුදු පැහැ මේ 5000 නෝට්ටුවේ වෙනසක් නම් ඔබ ක්‍රියාත්මක විය යුතුයි. ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබ පළමුවෙන්ම කළ යුතු මෙහි ඡායාරූපයක් ගැනීමයි. ඊට පස්සේ ඔබට යම්කිසි අවස්ථාවක හිතෙනවා නම් මෙහි ආරක්ෂිත ධාරය පිළිබඳව යම්කිසි අවබෝධයක් ගන්න. ඊට පස්සේ මේ දියසලකුණක් තියෙනවා. මෙහි දියසලකුණ පිළිබඳවත් ඔබට යම්කිසි අවබෝධයක් ගන්නට පුළුවන්. කෙසේ නමුත් අපේ පළමු පණිවිඩය තමයි විශේෂයෙන් සැකසහිත මුදල් නෝට්ටුවක් පැහැය පිළිබඳ ලැබුණොත් ඔබ ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මම දත්ත කීපයක් ඔබ වෙත ලබා දෙන්නම්. 2024 වසරේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 596ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරට අරගෙන 2025 වසරේ 5000 ව්‍යාජ නෝට්ටු 535ක් සංසරණය වෙලා ශ්‍රී ලංකා පොලිස් බාරට අරගෙන තියෙනවා. 2024 වසරේ රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු 6ක්. ඒ වගේම 2025 වසරේ 2000 නෝට්ටු 2ක්. ඒ වගේම 2024 වසරේ රුපියල් 16 නෝට්ටු 561ක්. 2025 වසරේ 10 නෝට්ටු 401ක්. 2024 වසරේ 500 නෝට්ටු 193ක්. 2025 වසරේ 500 නෝට්ටු 109ක්. ඒ වගේම 2024 වසරේ 100 නෝට්ටු 3ක් සහ 2025 වසරේ 100 නෝට්ටු 4ක් යන ආදී වශයෙන් සංසරණ වෙලා තියෙනවා. නිසා ඔබට මේ උත්සව සමයේ ඔබ ලහි ලහියේ කඩිනමින් ඔබ වෙළඳාම් කටයුතු සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. නිසා පාරිභෝගිකයන්ට අපි විශේෂ පණිවිඩයක් ලබා දෙනවා මේ පිළිබඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔබ දන්නවා ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 261 වෙනි වගන්තිය ප්‍රකාර යම්කිසි අයෙකු ව්‍යාජ මුදල් නෝට්ටුවක් සන්තකේ තබා ගන්නවා නම් ගරු මහේස්ත්‍රාත් අධිකරණයකදී ඔහුට විරුද්ධව නඩු පවරන්නට පුළුවන්. ඒ වගේම ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකය මුද්‍රණය උපකණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 478 වෙනි වගන්තියේ මහාධිකරණ නඩු කටයුතුකින් පසු බරපතල වැඩ ඇතුව වසර 20ක් සිරදඬුවම් නියම කරන්නට හිමි වෙනවා. ඒ නිසා මහජනතාව මෙම උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අපි ශ්‍රී ලංකා පොලිසිය මතක් කරනවා. ඔබ දන්නවා අපි මීට සතියකට දෙකකට පෙර ඉතාමත්ම අවාසනාවන්ත ආපදා තත්වයකට මුහුණ දුන්නා. මෙම ආපදා තත්වයෙන් පසු අපේ පුංචි දුවදරුවෝ අනාරක්ෂිත වෙච්ච අවස්ථා අපිට වාර්තා වෙලා තියෙනවා. ඇතැම් දුවදරුවන්ගේ දෙමව්පියන් වැඩිහිටියන් ඒ වගේම බාරකාරුවන් අහිමි වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ඇතැම් ජාවාරම්කාර සමාජ මාධ්‍ය හරහා මේ පුංචි දුවදරුවන්ගේ විස්තර ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බවට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා
නිවාරණ අධ්‍යක්ෂකතුමියට වාර්තා වෙලා තිනවා. එතුමිය මේ අවස්ථාවේදී මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යම්කිසි කෙනෙකුට ළමයෙකුගේ හෝ මේ ආපදාවට පත්වෙච්ච දුවා දරුවෙකුගේ තොරතුරු අවශ්‍ය නම් ඔබ ක්‍රියා කළ යුත්තේ NCPA එහෙම නැත්නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා හෝ ළඟම තියෙන පොලිස් ස්ථානයකින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ ග්‍රාම සේවක මහත්මීගෙන් මේ පිළිබඳ විස්තර ලබා ගැනීම මිස ඔබ සමාජ මාධ්‍ය හරහා යම්කිසි දුරකථන අංකයක් හරහා තොරතුරු ලබා ගැනීම ඔබ යම්කිසි වරදකරුවෙක් වෙන බව මතක් කරනවා. ඒ වගේම ඇතැම් මහජනතාව මේ දරුවන්ව ආරක්ෂා කරන්නට එහෙම නැත්නම් ඔහුගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන්නට ඒ වගේම ඔහු හෝ ඇයව සුරක්ෂිත කරන්නට මේ ගනු ලබන උත්සාහයන් විටකදී අපයෝජනයක් වන්නට පුළුවන්. විටකදී සමාජ විරෝධී හෝ අනීතික වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ ජෙනුයින් වශයෙන් ඔබ සද්භාවයෙන් යම්කිසි අවස්ථාවක් සඳහා ප්‍රවේශ වන්නේ නම් ඔබට පුළුවන් ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ NCPA එහෙම නැත්නම් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හරහා මේ පිළිබඳව තොරතුරක් ලබා ගන්නට. උත්සව සමය එළඹීමත් සමගම සෑම පොලිස් ස්ථානයකම විශේෂයෙන් පොලිස්පතිතුමා විසින් විශේෂ පණිවිඩයක් බැහැර කළා. නගරයේ ආරක්ෂාව, පූජනීය ස්ථානවල ආරක්ෂාව, ඒ වගේම සෙනග මහජනතාව වැඩිපුර ගැවසෙන සාම්පු සංකීර්ණවල ආරක්ෂාව තහවුරු කරන්නට මා මීට පෙර කලින් කිව්වාසේම විශේෂයෙන් බස්නාහිර පළාතේ 2500ක අතිරේක බලෑනියක් මේ සියලු කටයුතු සඳහා යොදවලා තිනවා. ඒ නිසා මහජනතාව විසින් තමාගේ රථය යතුරු පැදිය යම්කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ වගේම එම රථයේ වටිනාකමින් යුත් දේපල හෝ මුදල් තබා නොයන්න. ඔබට යම්කිසි කෙනෙක් පිළිබඳ සැකයක් ඉස්මතු වන්නේ නම් ඔබ ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට ඒ බව දැනුම් දෙන්න. ඒකට හේතුව තමයි මේ උත්සව සමයේ සිවිල් ඇඳුමින් හැඳගත් නිලධාරීන් රාශියක් ඔබගේ සහයට ඔබගේ ආරක්ෂාවට අපි යොදවලා තිනවා. ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබ සමීපයේ ඉන්නවා. ඒ සම්බන්ධවද සියලුම මහජනතාව අපි දැනුවත් කළ යුතුයි. ඒ වගේම ඔබ නිවසින් බැහැර යන අවස්ථාවකදී මා මීට කලින් ඔබට දැනුම් දුන්නා නිවසේ ආරක්ෂාව පිළිබඳවත් නැවතත් ඔබට මතක් කරමින් ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම විශේෂ කාර්ය බලකාය ත්‍රිවිධ හමුදාව මේ සියලුම ආරක්ෂක කටයුතු සඳහා ඔබව ආරක්ෂා කරන්නට සූදානමින් සිටිනවා. මාගේ ගියවර මාධ්‍ය සාකච්ඡාවේදී මම සියලුම මහත්මින්ට දැන්වා මේ ව්‍යාජ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මේ පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානයෙන් කටයුතු කරනවා. ඔබට මතක ඇති පෙර දින විශේෂයෙන් නුගේගොඩ කොට්ටාශ භාර නිලධාරිතුමාගේ මෙහෙවීමෙන් නුගේගොඩ කොට්ටාශ අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපිට විශේෂ මෙහෙයුමක් කරන්නට හැකියාවක් ලැබුණා. මෙම අවස්ථාවේදී විශේෂයෙන් ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ ව්‍යාජ රියදුරු බලපත්‍ර සහතික ඇතුළු උපකරණ රාශියක් ජාවාරම් කරන ස්ථානයක් අපිට පොලිස් බහරයට ගන්නටත් එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නටත් හැකි වුණා. මෙහිදී මෙම සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල අධිකරණයේදී ඉදිරිපත් කිරීමෙන් 2025 දෙසැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගත කළා. පණිවිඩය මෙහෙම අපි සමාජගත කළ යුතුයි. විශේෂයෙන් ඇතැම් පුරවැසියන් තමුන්ට නීත්‍යානුකූල ලෙස රියදුරු බලපත්‍රයක් ගැනීමට නොහැකි අය ඒ වගේම විශේෂයෙන් තමාගේ රියදුරු බලපත්‍රයේ ගරු අධිකරණයකින් තහනම් කොට අවලංගු කොට අත්හිට වූ අවස්ථාවකදී සහ සමහර පුරවැසියන් පහසුව තකා මෙම නීති විරෝධී කණ්ඩායම් වලට එකතු වන අවස්ථා අපි දකිනවා. ඒ නිසා ඔබත් වරදක් කරන්නේ විශේෂයෙන් අපිට ආරංචිලා තියෙන මේ අවස්ථාවේදී ව්‍යාජ රියදුරු බලපත්‍රයක් ගැනීම සඳහා රුපියල් 35000ත් 50000ක අතර මුදලක් වැය කරලා සමාජ විරෝධී අනීතික රියදුරු බලපත්‍රයක් ඔබ සතු කරගන්නවා. ඒ නිසා ඔබත් යම්කිසි වරදකට වරදකරුවෙක් වෙනවා. මෝටර රථ වාහන පනතේ විශේෂයෙන් මේ වැරදි සඳහා දඬුවම් නියමිතයි. නිසා අපි සමාජයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි දූෂිත අපරාධ කරුවන්ට ජාවාරම් කරුවන්ට ඔබ සහාය දැක්විය යුතු නොවේ. ඔබ ඊටාම නිවැරදි තීරණයක් ගන්න. ඔබ නිවැරදි ක්‍රමවේදයට ඔබට හිමි ජාතික ආයතන වලින් රියදුරු බලපත්‍ර ගැනීමට කටයුතු කළ යුතුයි කියලා පණිවිඩයක් ලබා දෙනවා. පෙර දින රාත්‍රී 7:45ට සපුවස්කන්ධ මාවර මණ්ඩිය ප්‍රදේශයේදී රියානතුරක් සිද්ධ වුණා. මේ රියානතුර ජීප් රථයක් සහ ඇල්ටෝ කාර් රථයක් එකිනෙක මුහුණට ගැටීමක්. මේ සම්බන්ධයෙන් ස්ථානාධිපති සපුවස්කන්ධ මේ වෙනට විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. මෙම සිද්ධි ජාලයට සම්බන්ධ වාහන 3ක්
එම ජීප් රථය, ඒ වගේම කාර් රථය සහ යතුරු පැදිය මේ වන විට සපුගස්කන්ධ පොලිසියේ බහරයට අරගෙන තිනවා. මේ වන විට තුවාලකරුවන් 30 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ 72 වෙනි වාට්ටුවේ සහ 73 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. මෙම අනතුරේදී අනතුරටපත් පුංචි දැරියක් මේ වන විට ලේඩි රිජ්ජු එහෙම නැත්නම් ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. මෙම අනතුරේදී මේ වන විට රියදුරන් බීමත්ව සිටීද නැද්ද යන පරීක්ෂා කිරීම සඳහා ස්ථානාධිපති සපුකස්කන්ධ විසින් වෛද්‍ය වාර්තාවක් හැඳවලා තිනවා. මේ වාර්තාව කැඳ වූ විගසම නීතිය තනතුර තරාතිරම් කිසි දෙයකින් බාධාවක් නොවන අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට කැමැතියි. ඔබට මතකයි 2025 ඔක්තෝබර් 30 වෙනිදා අපි රටමෙකට ජාතික මෙහෙවර ආරම්භ කළා. මෙහි එක් පරමාර්ථයක් වුණේ හුදෙක්ම මද්ද්‍රව්‍ය ජාවාරම සඳහා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටයි. මේ මද්ද්‍රව්‍ය ජාවාරම හරහා අනීතික ලෙස, සමාජ විරෝධී ලෙස, නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසංග කරවිට මහතාගේ මෙහෙයුම යටතේ මේ වන විට 2024 සහ 25 වසරවල මේ සමස්ත රටේ විශේෂයෙන් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතික ලෙස උපයාගත් මුදලින් ලබාගත් දේපල තහනමට ගැනීමටත් ඒ වගේම රජය සතු කර ගැනීම සඳහා අදාළ මූලික නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පීවර අරගෙන තියෙනවා. ඒ අනුව 2024 වසරේදී රත්රන් පවුන් 150ක් 1,14 ලක්ෂයකදී වාහන 64ක් 49 කෝටි 9 ලක්ෂයක් මුදල් 6 කෝටියක් දේපල කෝටි 61ක් යනාදී වශයෙන් 2024 වසරේදී රජය සතු කර ගැනීම සඳහා ආරංභක ප්‍රවේශයක් හැටියට මෙම දේපල තාවකාලික තහනමකට අරන් තියෙනවා. ඒ වගේම 2025 වසරේදී මේ වන විට රත්රන් පවුන් 204ක් 45 කෝටි 77 ලක්ෂයක මුදලකින් ඒ වගේම වාහන 13ක් එහි වටිනාකම 90 කෝටි 2 ලක්ෂයක් ඒ වගේම ඉඩම් සහ දේපල 67 කෝටි 70 ලක්ෂයක් ඒ වගේම නිවාස 18ක් 38 කෝටි 71 ලක්ෂයක් යනාදී වශයෙන් අනීතික ලෙස උපයාගත් දේපල රජය සතු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ අනුව 2024 සහ 2025 මේ වසර දෙකේදී රත්රන් පවුන් 354ක් වාහන 77ක් මුදල් 35 කෝටියක් එවැගේම දේපල කෝටි 106ක් යනාදී වශයෙන් රජය සතු කර ගන්නට එහෙම නැත්නම් මූලික විමර්ශන කටයුතු ආරම්භ කළා තිනවා. ඔබට මතක ඇති මේ දින දෙක තුලදී විශේෂයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රදේශයේදී මේ රටේ මේ වන විට පොලිස් අත්අඩංගුවේ පවසවෙන ප්‍රබල සංවිධානාත්මක අපරාධකාරයෙකුගේ ගෝලයෙකු විසින් කුරුණෑගල ප්‍රදේශයේදී ඔහු සතුව තිබූ පුද්ගලික බැංකු ගිණුම් 5කින් ඒ වගේම ඉක්බාගම පුද්ගලික බැංකු ගිණුම් 1කින් කැබ් රථයක් වෑන් රථයක් ඇතුළු 37 කෝටි 60 ලක්ෂයක දේපල මුදල් පොලිස් භාරය හරහා ලබාගෙන ඒවා රජය සතු කිරීම සඳහා මූලික ක්‍රියාවන් සඳහා යොමු වෙලා තිනවා. ඒ වගේම ඔබට මතක ඇති ඇඹිලිපිටිය ප්‍රදේශයේදී දින දෙකකට පෙර නැවතත් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නමින් මහා පරිමාණයේ අනීතික ලෙස මුදල් උපයාගත් අයෙකුගෙන් මිලියන 180ක් වටිනා මුදල් සහ දේපල ඉඩම් පොලිස් භාරයට ගැනීමට කටයුතු කළා තියෙනවා. ඉතින් මෙහි මුඛ්‍ය පරමාර්ථය තමයි ශ්‍රී ලංකා පොලිසියේ අනීතික සමාජ විරෝධී නීති විරෝධී අයුරින් ඔබ උපයා ගන්නා මුදලින් ඔබට සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රවේශයක් ලැබෙන්නේ නැහැ. ඔබ මෙම නීති විරෝධී කටයුතු වලින් ඉවත් වන්න ශ්‍රී ලංකා පොලිසිය ඔබ පසුපස හඹා එනු ඇත කියන පණිවිඩය ඊටම අවධාරණය කළ යුතුයි.